බෞද්ධ ආගම දිගු කාලයක් පැවතීමට මහඟු සේවයක් කළ ශ්‍රේෂ්ඨ සිංහල නායකයෙක් සිටියා. ඒ ස්වාමින් වහන්සේ නමකි. උන්වහන්සේ නමින් මිගෙට්ටු අත්තේ ගුණානන්ද හිමියෝය. වර්ෂ 1823 පෙබරවාරි 9 දින අසනේරිස් මැන්දිස්පියාට සහ කළුදුර මිල්ඩෝ සිල්ලා මවට දාව මෙලොව එළිය දුටුවා. මෙරටට ආ ඉංග්‍රීසීන් 1849 දී බෝගස් කපා හැලීමට කළ නියෝගයට එරෙහිවීම, ආගමික පෙරහැර පැවැත්වීමට අවසර ඉල්ලීම, වෙසක් පොහොය නිවාඩු යළි ලබා ගැනීමට ක්‍රියා කිරීම, ජාතික කොඩිය ප්‍රතිසංවිධානය කිරීමට සහාය දීම වගේම ප්‍රථම වෙසක් උත්සවය පැවැත්වීමට අවසර ලබා ගැනීම යන බෞද්ධ ආගමේ ආරක්ෂාව සහ චිරස්ථිතය වෙනුවෙන් කැප වූ ශ්‍රේෂ්ඨ හිමි නමකි. ඒ මිගෙට්ටු අත්තේ ගුණානන්ද හිමියෝය. ලෝකයේම අවධානය දිනා ගනිමින් බුදු දහම වෙනුවෙන් කැප වී කටයුතු කළ උන්වහන්සේ කිතුණු දහම සහ බුදු දහම අතර පවතින වෙනස පිළිබඳව වාදවලට සම්බන්ධ වෙමින් වාදිව සිංහ යන ගෞරව නාමය පවා දිනාගත්තේය. වාද කරන්නට උපන් ශ්‍රේෂ්ඨ සිංහය යන අදහසින් තම රට ජාතිය ආගම වෙනුවෙන් ශ්‍රේෂ්ඨ සේවයක් කළ මේ උතුම් මිනි පහන 1890 සැප්තැම්බර් 21 වන දින රටට මහඟු පාඩුවක් කරමින් නිවී ගියේය.